හරි. අ භාග කියන පාඩම අපි ගන්න ඕනේ අද. හරිද? භාග කියන පාඩම ගත්තාම අපිට විභාගයට ලකුණු 10ක් හම්බ වෙන පාඩම. හරිද? ඒ කියන්නේ 10 වසරටයි 11 වසරටයි වැදගත් වෙන ගොඩක් වැදගත් වෙන පාඩමක් මේක. හරිද? අ මේකේ අපි මේක ෂෝට් ඇන්ඩ් ස්වීට් සීරීස් එක. හරිද? ඒ කියන්නේ මේක ඉක්මනට අපි තියරි ටික කතා කරලා ගණන් හදන්න ප්‍රැක්ටිස් වෙනවා. හරිද? ගණන් හදන්න ප්‍රැක්ටිස් වෙනවා. කොහොමත් ඉතින් මැත්ස් වල ගණන් හදන්න ප්‍රැක්ටිස් වෙනවා වෙන්න ඕනේ. තියරි නෑනේ සාමාන්‍යයෙන් ගොඩක් මේවල තියරි නෑ. හරිද? ඒ නිසා දැන් අපි ඉක්මනට වැඩේ කතා කරමු. භාග කියන එක ගත්තාම වැඩි භාග කියන එක ගත්තාම අපිට ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහට තියරි ටිකක් කතා කරන්න තියෙනවා. හරිද? භාග වර්ග කීපයක් තියෙනවා. හරිද? සත්‍ය භාග, ඒකක භාග, තුල්්‍ය භාග, මෙන්න මේ ටික විතරයි තියෙන්නේ ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ. තුල්්‍ය භාග, විෂම භාග, මිශ්‍ර සංඛ්‍යා කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට අපිට ගන්න බෑ. ඒක සංඛ්‍යාවකුත් තියෙනවනේ එතන. හරිද? සත්‍ය භාග කියන්නේ ළමයි හරය තියෙනවනේ. හරයයි ලවයයි තියෙනවනේ. මෙන්න මේ හරයට වඩා ලවයේ තියෙන සංඛ්‍යාව පොඩි නම් අපි ඒකට කියනවා තත්ත්ව භාගයක් කියලා. ඒකක භාගයක් කියන්නේ හරය ඕනම එකක් වෙන්න පුළුවන්. බට් ලවය එක වෙනවා නම් අපි ඒකට කියනවා ඒකක භාගයක් කියලා. තුල්්‍ය භාගයක් කියන්නේ මෙන්න මේ වගේ සීන් එක. හරිද? තුල්්‍ය භාගයක් කියන්නේ දැන් අපි භාගය ගමුකෝ. භාගයට සමානයි 4න් 2නේ. ඒ කියන්නේ ඕනෑම භාග සංඛ්‍යාවක් එකම හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් මේක බෙදීමෙන් තුල්්‍ය භාගයක් ලැබෙනවා. හරිද? විෂම සංඛ්‍යාවක් විෂම භාගයක් කියන්නේ හරයට වඩා සාමාන්‍යයෙන් හරයට වඩා ලවය ලොකුයි නම් අපි ඒකට විෂම භාගයක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ දැන් අපිට මේකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න. හරිද? මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයකට හරවන විදිය. විෂම භාගයකට හැරවීම. එතකොට දැන් අපිට මිශ්‍ර සංඛ්‍යාවක් දෙනවා මෙන්න මෙහෙම. 2 2යි 4න් 3 කියලා. හරිද? ඕක විෂම භාගයකට හරවද්දී දැන් අපි මේක පොඩ්ඩක් ඈතින් ලියාගමු. එතකොට ඔයගලන්ට තේරුම් කරලා දෙන්න ලේසියිනේ. 4න් 3. මෙන්න මේ 4 2කින් වැඩි කරනවා. 4 මෙන්න මෙයාගෙන් වැඩි කරනවා. මේ හරය මෙන්න මෙතන තියෙන සංඛ්‍යාවෙන් වැඩි කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ඒ වෙන උත්තරේ දිනනේ 4 2 8. මෙතන ලියමුකෝ. 8. මෙන්න මේ 8යි මෙන්න මේ ලවයයි එකතු කරනවා. දෙන්න එකට එකතු කරනවා. හරිද? ඕක කරාම තමයි 4 2 8යි 8යි 3යි 11යි. 4න් 11යි කියලා විෂම භාගයක් අපිට එනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන් මේක දැනගන්න ඕනේ දේ තමයි අපි ඕනම මැතමැටිකල් ක්වෙස්චන් එකක් හදද්දී කියන්නේ ඕනම ගණිතමය කර්මයක් කරද්දී බොඩ්මෑස් රීතියට අනුව තමයි කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒක පිළිවෙලක්. බොඩ්මෑස් දැන් අපි මෙහෙම ගමුකෝ. බොඩ්මෑස් කියන පිළිවෙල තමයි කරන්න ඕනේ. බොඩ්මෑස් කියන පිළිවෙල කියන්නේ මෙන්න මේකෙන් කියන්නේ B බ්‍රැකට්ස් වලින් අපිට කියන්නේ වරහන් තුල මොන හරි ගණිත කර්මයක් තියෙනවා නම් ඒක මුලින්ම අපි කරලා ඉන්න ඕනේ. හරිද? මේ O එකෙන් කියන්නේ off කියන්නේ අර ඔයගලන්ට තියෙන තුලත් ගණිත කර්ම. හරිද? D කියන්නේ ඩිවිෂන්. බෙදීමේ ගණිත කර්ම තියෙනවා නම් ඒක එකට පස්සේ ඒක තමයි කරන්න ඕනේ. බෙදීමේ හරිද? මේක M කියන්නේ මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම. හරිද? A කියන්නේ ඇඩිෂන් ඒ S මාරුනට අවුලක් නැහැ. හරිද? ඒ නිසා අපි මේ දෙන්න එක විදිහට තමයි සලකන්නේ. එකතු කිරීමක හා
අඩු කිරීමක ගණිත කර්මයක් තියෙනවා නම් ඒ දෙක මාරු කරලා ඒ කියන්නේ මුලින්ම අඩු කිරීම කරලා මුලින්ම පස්සේ එකතු කිරීම කරත් ඒක ප්‍රශ්නයක් නෑ කොහොම කරත් හරිද අපි ඊට පස්සේ දැන් ওই බොඩ් මෑස් කියන ඔක්කොම තියෙන විදිහට ගාණක් අරන් බලමු හරිද දැන් ඔයගලන්ට පොඩි පොඩි ගණන් හදන්න ඕනේ නෑනේ දැන් ඔයගලන් හිතන්නකෝ දැන් බොඩ් මෑස් එකේ ඩිවිෂන් එක වෙනම අරන් එහෙම හදන්න ඕනේ නෑනේ හරිද අපි එහෙම එකක් හදනවා දැන් මෙහෙම කරමු එකතු කරන ඒවා දැන් ඔයගලන් දන්නවනේ එකතු කරන ලේසි ක්‍රමයක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා හතරෙන් එක එකතු කිරීම තුනෙන් පහෙන් 3 කියලා ගමුකෝ හරිද දැන් ඔයගොල්ලෝ මේකට මේ දැන් මේ පල්ලෙහා හරයන් දෙක සමාන කරන්න එක පොදු හරයක් හොයන්න ෆැක්ටර්ස් මේ කල්පනා කරලා එහෙමනේ කරන්නේ මෙහෙම ඔයගොල්ලන්ට ලේසි ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම තියෙනවානේ මෙන්න මේකයි මේ පහයි ගුණ කරලා මෙහෙම ඉරක් ගහ ගන්නවා මුලින් හරිද ඉරක් ගහගෙන පස්සරක් එක පහයි මෙන්න මේ 3යි මේ 4යි එකතු කරනවා මේ ෂී එකතු කරන්නේ මේ තුන මේ හරේ මේ වම් පැත්තේ තියෙන භාග සංඛ්‍යාවේ හරේ තියෙන හරේ 4ෙන් ගුණ කරනවා 3ක් 4 මෙතන එකයි 12යි ඊට පස්සේ මේ දෙන්නව ගුණ කරනවා 5ක් 4 20යි හරිද ඔයගලන් ගාන හදලා බලන්න එහෙම තමයි උත්තරේ එන්නේ හරිද 5ක් 4 20යි 20 ඇදින්නේ 20යි හරිද 5යි 12යි 17යි 17න් 20යි හරිද කොහොම තමයි එකතු කිරීමේ ගානක් හදනවා නම් දැන් පොදු හරේ එකතු කරන්නේ එහෙම නම් ඉතින් අඩු කරන්නේ ඒ විදිහටම තමයි හරිද මෙතන මේ සයින් එක මාර වෙනවා අඩු කිරීමේ විදිහට හරිද බෙදද්දි ඔයගොල්ලන් ගොඩක් අය පැටලෙනවා ඒක බෙදද්දි දැන් අපි ගමු මෙහෙම 10න් 2 බෙදීම එතකොට දැන් මම මෙහෙම සුළු වෙන ගානක් ගත්තොත් කැපෙනවනේ එතකොට ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරන්න පුළුවන් 5න් 4 කියලා ගන්නකො එතකොට දැන් 10යි බෙදද්දී අපි කරන්න ඕන පළවෙනි ස්ටෙප් එක තමයි දකුණු මේ මැද තියෙන සයින් එක මාරු කරලා දකුණු පැත්තේ තියෙන භාග සංඛ්‍යාව කන පිට ගන්නවා. හරිද? දකුණු පැත්තේ තියෙන භාග සංඛ්‍යාව කන පිට ගන්නවා. මෙන්න මේක මෙහෙම කරලා මේක මෙහෙට ගිහිල්ලා මේ 4 කියන එක න පල්ලයට යනවා. එතකොට 5න් 4 දෙකට දෙකේ එතකොට ඊට පස්සේ අපිට මේ හරේ සහ ලවයේ තියෙන සංඛ්‍යා කපන්න පුළුවන්. හරිද? මේ දෙකට දෙකේ එකයි දෙකට හතරට දෙකේ දෙකයි. පහට පහේ ඒවා එකයි 10ට පහේ ඒවා දෙකයි. හරි ඊට පස්සේ උත්තරය අපිට ලියන්න පුළුවන්. මෙන්න මෙතන දෙක ඉතුරු වෙලා තියෙනවා. දෙවරක් දෙක හතරයි එක්කරක් එක එකයි. හතරෙන් එකයි. හරිද? ගුණ කරන්නේ නම් මේ විදිහටම තමයි. හරිද? කැපෙන ගානක් තියෙනවා නම් කපනවා. නැත්තම් ඒක එහෙම ගුණ කරනවා. උඩයි යටයි එහෙම ගුණ කරනවා. එතරයි ඒක නම් තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා තියෙන ගානක් අරන් බලමු. මෙන්න මෙහෙම ගානක් අපිට දීලා තියෙනවා. බ්‍රැකට් අස්සේ 2යි 3න් 2යි අඩු කිරීම 1යි භාගයයි ධන 5යි 6න් 5යි බ්‍රැකට් වහනවා බෙදීම බ්‍රැකට් අස්සේ 1යි 3න් 2යි අන්න ඔපරේටර් එකක් තියෙනවා එතන 4යින් 5න් 4 හරිද ඊට පස්සේ දැන් අපි ওই ගාන හදමු ඒක අපි හදමු සුදු පාටින් හරිනේ ওই ගාන ඔය වගේ ගානක් අපිට දුන්නාම දැන් මේ වරහන් දෙක අපි මුලින්ම සුළු කරන් ඉන්න ඕනේ හරිද වරහන් දෙක සුළු කරාට පස්සේ තමයි මේ මැද ඒ වරහන් දෙක මුලින්ම අයින් කරගෙන ඉන්න ඕනේ වරහන් දෙක අයින් කරගන්න නම් මේක මුලින්ම වරහන් අස්සේ තියෙනවා එක උත්තරයක් කරගන්න ඕනේ හරිද දැන් අපි බලමු වරහන් අස්සේ අපි මුලින්ම මොනවද කරන්න ඕනේ කියලා අපිට මුලින්ම මේ දෙක මිශ්‍ර සංඛ්‍යාව විෂම සංඛ්‍යාවක් කරගෙන ඉන්න පුළුවන් හරිද එතකොට මේ 3 2 6යි 6යි 2යි 8යි එතකොට 3න් 3න් 8යි හරිද අඩු කිරීම දෙවලක් එක 2යි 2යි 1යි 3යි දෙකෙන් 3යි එකතු කිරීම මේ 6න් 5 එහෙම ලියා ගන්න
බෙදීම මෙතනත් අපි මිශ්‍ර සංඛ්‍යාව විතරක් මෙහෙම එළියට ගමු 3 වාචක 3යි 3යි 2යි 5යි 3යි ඉන්න ඔපරේටර් එක 4යි 5යි හරිද ඊට පස්සේ අපි මේක මුලින්ම වරහන් ASCII තියෙන දැන් මේක වරහනම් මේක එක වරහනක් මේක තව වරහනක් නිසා අපිට මේ වරහන මුලින්ම කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. මොකද දෙකම වරහන් නිසා අපිට දෙකටම ප්‍රමුඛත්වය දෙන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි දැන් මම මේ වරහන මුලින්ම සුළු කරන් ඉන්නවා. දැන් මම ඕගලන්ට කියලා දුන්නේ ලේසි ක්‍රමයක් අර මොනවාද මේ අඩු වැඩි කරන විදිහ. එතකොට අපි ඒකම ගමු. මෙහෙම 8 වරක් 2 16යි 3 වරක් 3 9යි. මෙහෙම 3 වරක් 3 9යි. පොදු හරය 3 වරක් 2 6 මේ මෙතනත් 6ක් තියෙන්නේ. හරිද? ඒතර අපිට සම්පූර්ණ විදියට පොදු හරය ගන්න පුළුවන් ඒක. හරිද? මෙහෙම 6 කියලා ගන්න පුළුවන්. තාම වරහන් ASCII තියෙන්නේ 16න් 9ක් අඩු වුණාම 7යි 7යි 5යි එකතු කරාම 12යි. 12න් 6 බෙදීම. ඊට පස්සේ දැන් අපි මේ වරහන බලමු. ඉන් ඔපරේටර් එක තිබ්බ. හරිද? ඒ වරහන බැලුවාම දැන් අපිට ගන්න පුළුවන් එක මෙහෙම. පහෙන් ඔය ඉන් කියන එක අපි මේ ගුණ කිරීමේ ලකුණ විදියට මාරු කර ගන්නවා. 4න් 5. මේ පහට මේ පහ කැපෙනවා. එතකොට මෙහෙම ගුණ කරාම 1 වරක් 4 4යි 3 වරක් 1 3යි. 3න් 4. හරිද? දැන් මේක අපිට මෙන්න මේ භාග්‍ය සංඛ්‍යාව තියෙනවානේ. ඔන්න ওই භාග්‍ය සංඛ්‍යාව සුළු කරන්න පුළුවන් තව. මොකද මේ පල්ලෙහා තියෙන හරේකුයි ලවයකුයි මේ උඩ තියෙන ලවයයි කැපෙනවානේ. මෙන්න මේ 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා කීයද 2යි. එතකොට මෙතන උත්තරයක් එනවා අපිට 2කින් 1කින් 2 කියලානේ. 1කින් 2. හරිද? 1කින් 2 කියලා උත්තරේ එනවා. ඊට පස්සේ අපි මේ භාග මෙහෙම බෙදන්න තියෙද්දි මොනවද කරන්නේ? මේක මේ ගුණ කිරීමේ ලකුණ විදියට මාරු කරන් මේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනාව හැමදෙස්සෙම දකුණු පැත්තේ ඉන්න එක්කෙනාව විතරයි මේ උඩයට මාරු කරන්නේ. කවදාවත් වම් පැත්තේ ඉන්න එක්කෙනාව මාරු කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි ඒක කරමු. එහෙම 3යි 4යි මෙන්න මේ දෙකට මේ දෙක කැපෙනවා. එතන 2යි. ඒතර උත්තරේ අපිට එනවා 2 වලක් 1 2යි යොමාම 2කින් 3යි කියලා. හරිද? ඔන්න දැන් බලන්න විෂම සංඛ්‍යාවක් නෙමෙයි විෂම භාගයක් නේ. විෂම භාගය අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලිව්වම තවත් පැහැදිලි. හරිද? මෙතන දෙකේ ඒවා කීයක් තියෙනවද විෂම භාගයක් කරන්නේ විෂම භාගයක් කරන්නේ මෙහෙම 3 2කින් බෙදලා ඉතිරිය උඩ ලියලා මෙහෙම කියමුකෝ. මෙහෙම 3 2කින් බෙදනවා. හරිද? 3ට 2 ඒවා කීයද? 1යි. හරිද? 3ට 2 ඒවා 1යි. දෙවලක් 1 2යි ඉතිරි කීයද? 1යිනේ. අන්න ඕක මෙන්න මේ ඉතිරිය ලියනවා. දැන් මෙහෙම භාග්‍ය සංඛ්‍යාව මෙහෙම කියලා ගන්නකො. මෙන්න මෙහෙම තමයි දැන් අපේ භාග්‍ය සංඛ්‍යාව එන්න ඕනේ. හරිද? මෙන්න මේ ඉතිරිය ලියනවා මෙතන. ආපු උත්තරේ ලියනවා මෙතන. මේක ලියනවා මෙතන. හරිද? දැන් මෙහෙම ගන්නත් පුළුවන්. මෙහෙම. ඔයගලන්ට මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. 2 බෙදීම 3 කියලා ගත්තාම එකක් ඉතිරි 1යිනේ. හරිද? මෙන්න මේ 1 කියන එක්කෙනා මෙතනට එනවා. හරිද? මෙන්න මේ 2 කියන එක්කෙනා මෙතනට යනවා. මෙන්න මේ 1 කියන එක්කෙනා මෙතනට එනවා. හරිද? ඕක තමයි සීන් එක. එතකොට දැන් අපි මේ 2කින් 3 කියන එක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් අපිට එනවා 1යි භාග. හරිද? ඕක තමයි උත්තරේ. හරිද? දැන් අපි මේ වීඩියෝ එකේ කතා කරන්න ඕනේ ඔච්චරයි. හරිද? ඊළඟ වීඩියෝ එකේදී මේ හෙට අනිද්දා වීඩියෝ එකක් මම දානවා. ඒකේ කියන්නේ ඒකේ අපි කතා කරන්නේ මේ ගණන්. හරිද? පාස් පේපර්ස් වල එහෙම කොයි විදියට ගණන් ඇවිල්ලා තියෙන දැන් ඕකේ මේම අපෙන් බොඩ් මෑස් දීලා එක පාර්ට් කියන්නේ මේ බොඩ් මෑස් ක්‍රමයට සුළු කරන්න කියලා එහෙම කියන්නේ නැහැ. හරිද? අපිට ගාණක් දෙද්දී කියන්නේ මෙන්න මෙයා මේ සල්ලි
සල්ලි ටිකක් මෙයාට තියෙනවා. මෙයා සල්ලි මෙහෙම තමයි වියදම් කරන්නේ. එහෙම තමයි කියන්නේ. හරිද? මෙයාට කැම ටිකක් තිබ්බා. මෙයාට කැම ටිකක් හම්බුණා. මෙයා මේ කැම ටික කොහොමද වියදම් කරන්නේ? කොහොමද වියදම් කැම ටික වියදම් කරන්න බෑනේ. කැම ටික කෑවේ මෙහෙමයි. මෙයා මේ කට්ටියට ඒ ටික දුන්නා. මෙච්චරක් දුන්නා. මෙච්චර භාගයක් දුන්නා කියලා තමයි. එහෙම තමයි අපිට විභාග ගණන් වල එන්නේ. හරිද? අන්න ඒ එන විදිය කොහොමද කියලයි ඒ ගණන් කොහොමද ඉක්මනට කෙටි ක්‍රමයෙන් හදන්නේ කියලයි අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මේ අපිට මේ භාග ගානත් එක්කම මේ භාග පාඩමත් එක්කම එකතු වෙලා එන පාඩම් ටිකක් මම ඔයගලන්ට කියන්නම්. VGA භාග කියලා එකක් තියෙනවා. අපි ඒකත් ඉස්සරහට කතා කරනවා. සම්භාවිතාවයත් එකතු වෙලා තමයි සමහරක් අවුරුදු වල O level ගණන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි. මෙහෙම තමයි මේ වීඩියෝ එක බලුවා නම් ඔයගලන් සම්පූර්ණ බලුවා නම් thanks. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොන හරි මේ වීඩියෝ එකේ වැරද්දක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දාන්න. බැලුවා නම් හොඳයි කියලා හරි කමෙන්ට් එකක් දාන්න.